උද්‍යානයේ කෙළවර අතහැරිය යුතු තෑ උසාවි දොරටුව දක්වා රැගෙන යන්න එපා. මොකක් ගැනද අද මම මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ? අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඔයාලගේ පාර්ට්නර්ත් එක්ක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. අපි යමු වීඩියෝ එකට. අපිට මිනිස්සෙක් ගැන ආදරයක් ඇති වෙන්නේ ඒ මිනිස්සයා ගැන මොනව දැනගෙනද? අපි පුංචි කාලේ ඉඳලම දන්න කෙනෙක්ට, ගමේ ඉන්න කෙනෙක්ට, හොඳම යාළුවෙක් වෙලා හිටිය කෙනෙක්ට, ඉස්කෝලේ යාළුවෙක්ට, ටියුෂන් පන්තියේ හිටිය කෙනෙක්ට, විශ්වවිද්‍යාලයේ හිටිය කෙනෙක්ට, එකට වැඩ කරපු කෙනෙක්ට, කවදාවත් ආශ්‍රය කරලා නැති කෙනෙක්ට, අහම්බෙන් අපේ ජීවිතවලට හමු වෙන කෙනෙක්ට අපිට ආදරේ හිතෙන්න පුළුවන්. එහෙම අපිට ආදරේ හිතෙන්නේ ඒ පුද්ගලයා ගැන 100%ක් දැනගෙනමද? ඇත්තටම නැහැ. මොකද ආකර්ෂණය නිසා ආදරයක් ඇති වෙන්න පුළුවන්. එයා කතා බහ කරන විදිහට, හැසිරෙන විදිහට, අඳින පළන විදිහට අපිට ආදරයක් ඇති වෙන්න පුළුවන්. ආදරයක් ඇති වෙන්න එයාව දැනගෙන ආශ්‍රය කරන්නම ඕනේ නැහැ. ඒක අපේ හිතවල එකපාරම ඇති වෙන සුන්දර හැඟීමක් විතරයි. දෙන්නට දෙන්න ආදරය කරන්න පටන් ගද්දි තමයි දෙන්නට දෙන්න හරියටම අඳුර ගන්න පටන් ගන්නෙ. දෙන්න කැමති ඇති දේවල්, දෙන්නට දෙන්නගේ අදහස් ගැලපෙනවද කියලා තේරුම් යන්නේ මෙන්න මේ විදියට ආදරය කරන්න පටන් ගද්දි විතරයි. කාලයක් යද්දී සමහර විට අපිට තේරෙනවා මෙයා මට ගැලපෙනවද, මෙයා එක්ක මට ගමනක් යන්න පුළුවන්ද කියලා. සමහර විට ආදරය කරන කෙනා එක්ක ගමනක් යන්න පුළුවන් වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. අවුරුදු ගාණක් ආදරය කරපු කෙනා තමන්ගේම ගමනට හයියක් වෙනවා නම්, එයාගේ හීනවලට යන්න උදව් කරනවා නම්, සතුටේදී දුකේදී හයියක් වෙලා ළඟින් ඉන්නවනම්, අදහස් වලට ගැලපෙනවනම්, අදහස් ගැලපුණේ නැති වුණත් ගලපගෙන ආදරේ අඩුවක් නැතුව එකට ඉන්නවනම්, ආදරේ ඇති වෙන මුල්ම දවසේ ඉඳලා අද වෙනකන් ඒ ආදරේ නොවෙනස්ව තියෙනවනම් එයා ගොඩක් වාසනාවන්තයි. නමුත් අවුරුදු ගාණක් ආදරය කරපු කෙනා එක්ක ගමනක් යන්න බැරි නම් කොච්චර අවුරුදු ගාණක් ආදරය කරත් වැඩක් නැහැ. මොකද අපි ආදරය කරන කාලයට වඩා කසාද බැඳලා එකට ජීවත් වෙන කාලය වැඩි. ඒ ගැන හිතලා අපි තීරණ ගන්න ඕනේ. කසාද බැඳට පස්සේ අපි සදහටම යාට අයිති වෙනවා. ඊට පස්සේ කොච්චර නොගැලපුණත් අපිට ආපස්සට හැරෙන්න හරි අමාරුයි ගොඩක් වෙලාවට. මොකද සමහර වෙලාවට ඒ වෙද්දි අපිට දරුවෝ ඉන්නත් පුළුවන්. නැත්තම් ආපස්සට හැරෙන්න අමාරු වෙනත් ප්‍රශ්න ගොඩක් තියෙන්නත් පුළුවන්. නමුත් අද සමාජයේ ගොඩක් අය දික්කසාදේ කියන්නේ සාමාන්‍ය දෙයක් වෙලා. ගොඩක් අය ආදරය කරලා විවාහ වුණාට බැන්දට පස්සේ තමයි තේරුම් යන්නේ මෙයා මට ගැලපෙන්නේ නැහැ කියලා. මේ නිසා තමයි ගොඩක් අය වෙනත් සම්බන්ධතා ඇති කරගෙන දික්කසාද වෙන්නේ. ඇත්තටම කසාදේ කියන දේ අපි හිතනවට වඩා සරල දෙයක් නෙවෙයි. හරිම සංකීර්ණ දෙයක්. ඒත් ආදරය, සතුට, සැනසීම, විශ්වාසය, සහයෝගය කියන දේ උපරිමයෙන්ම තියෙනවනම් ඒ සංකීර්ණ දේ අපිට සරල කරගන්න පුළුවන්. ඉතින් ආදරය කරන දෙන්නෙක් විවාහයට යන්න කලින් හොඳට හිතන්න. ඔයාලා ගන්න තීරණ අනුව තමයි ඔයාලගේ අනාගතය සුන්දර වෙන්නේ. හදවතින් නෙමෙයි බුද්ධියෙන් තීරණ ගන්න. අපි 100% පර්ෆෙක්ට් මිනිස්සු නෙමෙයි. නමුත් විඳින්න තියෙන ජීවිතේ විඳවන්න කවදාවත් තීරණ ගන්න එපා. ඉතින් ඔයාලා දෙන්න ආදරයෙන් සතුටින් හැමදාම ඉන්න ඕනේ.